ද්විතීයගල ආරණ්‍ය සේනාසනය. Welcome to Hela Deranta Hela Basin YouTube. මේ තියෙන්නේ කඩුවෙල කොතලාවල තියෙන අධිවේගී පිවිසුම. අපි මේ සූදානම් වෙන්නේ දිදියගල යන්න. දිදියගල යන්න මුලින්ම කඩුවෙල කොතලාවල තියෙන පිවිසුමින් අපි අධිවේගී මාර්ගයට පිවිසීම ආරම්භ කරනවා. සිකුරාදා දවසක් නිසා අධිවේගී මාර්ගයට පිවිසෙන ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. කොහොමද අපි දැන් ගමන ආරම්භ කරන්නේ? රැස්ස පැත්තට යන්න. ඉතින් යාළුවනේ අපි ගොඩක් කාලයකට පස්සේ ගමනක් යන්නත් ගමන දැන් අපි යන්න සූදානම් වෙන්නේ අකුරැස්ස පැත්තට. අකුරැස්ස පැත්තේ තියෙන දිවිගල කියන ආරණ්‍ය සේනාසනයට. ඒකේ දානයක් තියෙනවා. ඒ දානෙත් එක්කම ඒ පැත්ත බලාගෙන ඉන්න එක ලස්සනයි කියලා තමයි අපිට ඉන්ටර්නෙට් එකෙන් පස්සේ විස්තරත් දැනගන්න පුළුවන්. අපි මේ යන්න සූදානම් වෙන්නේ දිවිගල යන්න. අපි ගමන ආරම්භ කරන්නේ කඩුවෙල කොතලාවල තියෙන අධිවේගී පිවිසුමෙන් අපි ගමන ආරම්භ කරා. දැන් මේ පිවිසුම ආසන්නයේම ගමන් කරනවා. යමු ඊට බලමු ඉස්සරහට. අස්සනයි කියලා තමයි කියන්නේ. අපි යමු. ආයෙත් ඉතින් කියන්නේ මොකටද? දක්ෂිණ අධිවේගී මාර්ගයත් හරි ලස්සනයිනේ. දෙපැත්තේ ලස්සන පරිසර පද්ධතියක් තියෙන්නේ. ගම්මාන මැදින් කඳුහෙල් මැදින් පුංචි කඳුගැට මැදින් තමයි මේ අධිවේගී මාර්ගයේ ගමන තියෙන්නේ. හරි ලස්සන ගමනක්. අධිවේගී මාර්ගයේ ගිහිල්ලා අපි සූදානම් වෙන්නේ පින්නදුව හුවමාරුවෙන්. එහෙම නැත්නම් ගාල්ලට යන්න තියෙන හුවමාරුවෙන් එක්සිට් වෙන්න. ඊට කලින් බද්දගමත් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වුණාට ටිකක් රෑ වුණු නිසා බද්දගමින් එක්සිට් වෙලා අකුරැස්ස බලා යන ගමන අපි මදකට කල් දාලා අපි සූදානම් වෙන්නේ මේ ගාල්ලෙන් පින්නදුව හුවමාරුවෙන් එක්සිට් කරලා අකුරැස්සට යන්න දිදියගල බලා ගමන් කරන්න. අකුරැස්සට යන පාරවල් කිහිපයක් තිබ්බත් අපි දැන් තෝරගත්තේ පින්නදුව ගාල්ලෙන් යන්න. කලින් තිබුණා කාලොත් ඊට පස්සේ වැඩිගමින් මොපාදුත් යන්න තියෙනවා, මාතුත් යන්න තියෙනවා. ඒ කල්පනා කරලා කිව්තු ඇති ෆන්ක්ෂන් කියලා මේ ගාල්ලෙන් එක්සිට් කරලා ඉන්නත් එන්න කොහොමද එක්සිට් කරලා එතනින් අකුරැස්සට යන්න. මම හිතන්නේ උඩුගම හරහා තමයි එතකොට අකුරැස්සට යන්නේ. අකුරැස්සට කලින් අපි කියනවා දෙතියගල ආරණ්‍යට යන මගම හන්දිය හම්බෙන්නේ. දැන් එක්සිට් කරන්න හදන්නේ පිටතුව. වැස්සත් එක්කම තමයි පින්නදුව එක්සිට් කරන්න තියෙන්නේ. වැස්සක් තියෙනවා. වැස්ස පැත්තට මේ වැස්ස මේ මං හිතන්නේ. හයිවේ එකේ උඩදී නම් මෙතන වැස්සක් තිබුණේ නැහැ. වෙලාව කීයද? වෙලාව කීයද? 4:38. කීයද? 3:38ට හරියට බෑ. පැය විනාඩි 10ක් ගිහින් 48යි නේ. දැන් 48යි. විනාඩි 10ක්. වැස්සත් එක්ක වෙන්නේ නේ. සෝගරාත් එක්ක. මේක ගාලට මාර පොලිමද. ඔක්කොම මේ පාර ගාල්ලේද කොහෙද? දැන් ගාල්ල එක්සිට් එකේ ඉන්නේ. ගාල්ල
එක්සිට් එකේ රොට් මම ලොකු වැස්සක් ආවා. ඒ වැස්සත් එක්කම ගාල්ල එක්සිට් එකේ ලොකු පොලි මුකුත් තියෙනවා. ගාල්ලෙන් එක්සිට් කරාට පස්සේ උඩුම පාරේ යන්නේ. උඩුම පාරේ අකුරස්සට ගිහිල්ලා අපේ අකුරස්සට පරිණත ටවුන් එකට පරිණත තමයි බගමහන්තියෙන් හැරෙන්න ඕන. දැන් අපේ පාරේ එක්සිට් කරලා උඩුම පාරට දැම්මා. උඩුම පාර තාමතර වැස්ස එහෙම තියෙනවා. පොඩි වැස්සක්. වැස්සේ මම යනවා ඒ බලමුසලට ගිහිල්ලා. නම් මම ඉස්සරහට. ගාල්ලේ එක්සිට් වුණාට පස්සේ පාරවල් දෙකක් පෙන්නනවා. එකක් උඩුගම පාර යන්න, අනිත් එක කෙලින්ම ගාල්ලේ ඉඳලා අකුරස්ස පාර යන්න. කොහොම හරි බගමහන්දිය අපේ තව දෙන්නෙක් ඉන්නවා. අනිත් වාහන පහක් ගිහිල්ලා තියෙනවා. ඒ වාහන පහ ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අනිත් දෙන්නා ඉතුරු වෙලා ඉන්නවා. ඒ දෙන්නත් ගන්න ඕන අපි බගමහන්දියේදී. නායක හාමුදුරුවෝ කෝල් කරලා කිව්වා ඒ හරියට සිග්නල් නැහැ, අනිත් අයට කතා කරන්න බෑ. එතන ටිකක් දුෂ්කර මාර්ගයක් තියෙන්නේ. ඒක නිසා රෑ වෙන්න කලින් එන්න කියලා. අපි දැන් මේ වෙලාව බලනකොට ටිකක් රෑ වෙනවා වැස්සත් එක්ක. කොහොම හරි දුෂ්කර මාර්ගයක් නිසා ඉක්මනින් මේ පැත්තට යන්නත් ඕනේ. උදේකලා ආරම්භ වෙනසෙන් කාවෙන් පස්සේ සංජානනයේ තියෙනවා ඇහින්න ආගමික වතාවත් දෙන්න තියෙනවා. ඒ ආවට පස්සේ ඉස්සෙල්ලාම කියලා බුද්ධ පූජාව කියලා බෝධින් වහන්සේ ගාව, චෛත්‍ය රාජන් වහන්සේ ගාව, ඒ වගේම බුද්ධ මන්දිරයට ගිහිල්ලා වන්දනාමාන කරලා ඇවිල්ලා දැන් ස්වාමීන් වහන්සේ තව ස්වල්ප මොහොතකින් ලබන මිනිස්ථානයට. මිනිස්ථානවල අපි දැනුම් පිළිසෙට ධර්ම දේශනා කිරීමක් සිදු වෙනවා. ඒකයි මේ සූදානම් වෙන්නේ. අපි තනින් කට්ටිය දැන් සූදානම් වෙනවා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය කරන්න. අද දවසේ අන්‍යභාගයේ ආගමික වතාවත් සිද්ධ වෙන්නේ ආකාරයට. නඩතුව අපේ ආහාර වලින් පස්සේ හෙට උදෑසන වෙනකම් අපි ඉඳලා හෙට උදෑසන ගිරන්පස කැඳ පූජාවෙන් අන්තිමව දවල් දාණය දවල් දාණයෙන් පස්සේ තමයි මේක ආගමික වතාවත් ටික නිමාවටපත් වෙන්නේ. එතකන් අපි අද සන්ධ්‍යා භාගය ආවට පස්සේ ඉඳලා සේන ආරංචි වෙනස් වෙන මේ ස්ථානයේ ලැබුම් ගන්නවා. මේ ස්ථානයේ තමයි ආහාර දාණය පිළිවෙල වෙන්නේ. මුලින්ම ගිලන්පස පූජා කරලා බුදුන් වැඳලා චෛත්‍ය වැඳලා ආපු අපිට ධර්ම දේශනා කරන්න ස්වාමීන් වහන්සේ වැඩලා ඉන්නවා. අපි ලැබුම් ගන්න කුටියට අටලෝ දහම මූලික කරගෙන උන්වහන්සේ අපූර්ව ධර්ම දේශනාවක් කළා. අපි සවන් දෙමු. Jangan betul menganggap makhluk sekarang. Bila Allah biasa tidak berada di dalam diri kita ini, logi kopi dia, itu dalam tahu. Dalam tahu yang kita jangan primati itu, tentu kita ini hati ප්‍රදේශයක තේරුම් ගන්න ආවෙක වෙච්ච උදාහරණයක් ධර්ම දේශනාවෙන් පස්සේ අපිට තිබුණේ ඒ දවසේ වැඩ කටයුතු නිමා කරලා ඊට පහුවෙන්ද දානය වෙනුවෙන් සූදානම් වෙන්න. උදෑසන 5:20ට පමණ කැඳ පිරිනැමීම සිදු වුණා. මේ සූදානම් වෙන්නේ හීල් දානය ප්‍රධාන දානශාලාව කරා රැගෙන යන්න.
දානයේ පිරිනැමීම සඳහා පැමිණි අපි ඊයේ දිනේ ලැබුම්ගත් ස්ථානයේ ඉඳලා මහා සංඝයා වහන්සේලා වැඩ සිටින කුටිවලට තවත් දුරක් ගමන් කළ යුතු වෙනවා. ඒකම දානීය සූදානම් වන ස්ථානයට තවත් දුරක් ගමන් කළ යුතු වෙනවා. මේ අපි කට්ටිය ගමන් කරන්නේ හිල් දානෙත් අරගෙන ඒ ස්ථානයට. ඒ ගමන් කරන මාර්ගයත් හරිම ලස්සනයි. පුංචි දිය පාරක් මැදින් පුංචි පාලම්කින් එගොඩ වෙලා තමයි ඒ ගමන යන්න තියෙන්නේ. දෙපසින් ගස්වැල් වලින් වට වෙච්ච පුංචි කැලයක් මැදින් මේ ගමන වැටලා තියෙන්නේ. මේ ආරණ්‍ය සේනාසනය දිදියගල ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ දිදියගල වන රක්ෂිතය තුල. දිදියගල වන රක්ෂිතය සිංහරාජ වන රක්ෂිතයට සිංහරාජ කැලේට ආසන්නවම තමයි පිහිටලා තියෙන්නේ. සිංහරාජයට සමගාමීව තියෙන පුංචි වන රක්ෂිතයක්. මේ ආරණ්‍යයට ජල විදුලිය ලබා දෙන්න පුංචි ජල විදුලි බලාගාරයක් ආරණ්‍ය භූමියේම තියෙනවා. මේ තියෙන්නේ ඒ ජල විදුලි බලාගාරය. විදුලි බලාගාරයටත් ඒ වගේම ආරණ්‍යයේ පැන් පහසු සපයා ගැනීමටත් ජලය සපයාගන්නේ මේ වන රක්ෂිතය තුළින්මයි. දැන් ඉදිරියෙන් තියෙන්නේ වනගත මාර්ගයෙන් ඇවිල්ලා පෙත්මගට පිවිසෙන ස්ථානය. මෙතෙන් සිට සුදු වැලි ඇතුළු පඩිපෙළ මත පා තැබිය හැකි පෙත්මග ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතු වන්නේ. වනගත මාර්ගයෙන් පෙත්මගට පිවිසියට දැක ගන්න ලැබුණි මනරම් දර්ශනයක්. ආරණ්‍ය සේනාසනයේ ඉන්න ස්වාමින් වහන්සේලා පෙත්මග ඇමතීම සිදු වෙනවා. ඒ අතර ආරණ්‍යයෙන් නායක ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ඉඳගෙනයි පෙත්මග ඇමතීම සිදු වෙන්නේ. පෙත්මග දිගේ තරමක් ඉදිරියට ගමන් කරනකොට මම පසින් තිබෙන ශාලාවක්. ඒ ශාලාව තමයි ප්‍රධාන දාන ශාලාව. මේ ආරණ්‍ය ප්‍රධාන ශාලාව. අපි හිල් දානතරම් ප්‍රවිෂ්ඨ වෙන්නේ ඒ ප්‍රධාන දාන ශාලාවට. ප්‍රධාන ශාලාවට ප්‍රධාන ශාලාවේ එක් කුටියක ස්වාමින් වහන්සේ නමක් අනුශාසනා ලබා දෙනවා, අවවාද ලබා දෙනවා. බුද්ධ පූජා සූදානම් කිරීම සඳහා අපේ අය බුද්ධ පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය සකසමින් සිටිනවා. පාත්‍රයට දන් බෙදමින් සිටිනවා. ප්‍රධාන දාන ශාලාව විදියට හඳුනාගත්ත මේ ශාලාව, මේ විශාල කුටිය මේ ආරණ්‍යයේ තියෙන ප්‍රධාන ශාලාව විදියටයි දිස් වෙන්නේ. ස්වාමීන් වහන්සේලාට වැඩ හිටගෙන දානය වළඳන්න පහසුකම් වගේම
මේ ස්ථානයේ අනිකුත් පහසුකම් සියල්ලක්ම තිබෙනවා. දැන් උදෑසන 6යි 7යි බුද්ධ පූජාවටයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ අතරේ අපේම තවත් සමාජිකයින් බුද්ධ පූජාව ගමන් මග ඇමතීම සිදු කරනවා. මේ වෙලාව වෙනකොට විදේගල ආරණ්‍ය සේනාසනයට ඉරු උදා වෙලා තියෙන්නේ. උදෑසන 6:10 විතර ගිහින්. දැන් හිරු දාණයට සූදානම් වෙනවා ස්වාමීන් වහන්සේලා. අපි හිරු දාණයට අරගෙන මේ ප්‍රධාන ශාලාව වෙත පැමිණියා. අපේ පැමිණි කට්ටිය හිරු දාණයට එක්ක තව ස්වල්ප මොහොතකින් බුද්ධ පූජාව සඳහා සූදානම් කරපු හිරු දාණය අරගෙන බුදු මැදුර කරා ගමන් කරන බුදු මැදුරකින් තවත් ඉදිරියේ ඒ ගමන් කරන බුදු මැදුර වෙත යන්නයි අපි මේ සූදානම් වෙන්නේ. එක් ස්වාමීන් වහන්සේ නමක් අපි දෙන අපු හිරු දාණය සූදානම් කරනවා බුද්ධ පූජාව සඳහා. ප්‍රධාන දානශාලාවේ ඉඳලා පෙත්මකට පිවිසිලා පෙත්මගෙත් තවත් ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. විශේෂයෙන් ඉහළට පඩිපෙළ මැතිනුයි ඉහළට ගමන් කළ යුතු වෙන්නේ. බුදුන් වහන්සේ වෙනුවෙන් ඉතුණු බුදු කුටිය තියෙන තරමක් ඉහළින්. ඉහළම ස්ථානයක තමයි බුද්ධ මන්දිරය, ඒ වගේම චෛත්‍ය රාජාන් වහන්සේ බෝධිය තියෙන්නේ. අපි ඒ බුද්ධ මන්දිරයවට, චෛත්‍යයට, ඒ වගේම බෝධියවටත් පිරිසුදු කරන්න අමතක කළේ නැහැ. මේ චෛත්‍ය අලුතෙන් ඉදිවෙච්ච චෛත්‍යයක්. චෛත්‍ය මළුව වටා හැමදීම පිරිසුදු කිරීම අපි උදෑසනම සිදු කරනු ලැබුවා. චෛත්‍ය මළුවට යාබදවම එම ස්ථානයේම තමයි බෝධින් වහන්සේ තිබෙන්නේ. බෝධි ගලයකින් වට කරලා තමයි බෝධින් වහන්සේ ආරක්ෂා කරලා තියෙන්නේ. බෝධි ගලයත් ඇතුළත හැමදීම අපේ සමාජිකයන් අතින් සිදු වුණා. හේල් දානයේ වෙනුවෙන් බුද්ධ පූජාව පූජා කරලා මළුව පිරිසුදු කරලා එන අතර වාරේ හොඳට ඉරේලිය වැටලා තිබුණ නිසා ජල විදුලි බලාගාරය ගැනත් විස්තර බලා ගන්න අපි අමතක කළේ නැහැ. මේ තමයි ජල විදුලි බලාගාරය. මේ ජල විදුලි නිෂ්පාදනයෙන් අනතුරුව පිට වෙන ජල ධාරාව මේ බට දිගේ ගේන ජලය මේ ඇතුළේ තිබෙන කුඩා මෝටරයක කුඩා ටර්බයින් එකකට සවි කරලා ඉන්න අනතුරුව තමයි ජල විදුලි නිෂ්පාදනය වෙන්නේ. සීතල ජල පාරක්. ආරණ්‍ය සේනාසනයට එන පින්වතුන්ට පාසිකාවන්ට ඒ වගේම මේ ස්ථාන සදහැතියන්ට මේ ස්ථානයේ ජල ස්නානය කිරීමේ පහසුකම් තිබෙනවා.
මේ ආරණ්‍ය සේනාසනෙත් එක්ක සුවිශේෂ දෙයක් තමයි මේ ධම්සභා මණ්ඩපය. එලිමහන් ධම්සභා මණ්ඩපයක්. බොහෝ දෙනෙකුට වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කර හැකි විදියට එලිමහනේ මේ ධම්සභා මණ්ඩපයේ සූදානම් කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමට ධර්ම ශ්‍රවණාගාර කීපයක්ම තියෙනවා. මේ එයින් එකක් මේ අතර තමයි අර එලිමහන් ධම්සභා මණ්ඩපය සුවිශේෂයෙන් ඉදි වෙලා තිබෙන්නේ. ඊගල් දාණයෙන් අනතුරුව දවල් දාණයට සූදානම් විය යුතු වෙනවා. ඒ සඳහා මේ ස්ථානයෙන් ගලා බසින දේපාරින් පැන් සනහා ඔවුන් සූදානම් වෙන්නේ දවල් දාණය පිරිනැමීම සඳහායි. දහවල් දාණය ලබා ගැනීම සඳහා මේ මාවත ඔස්සේ ස්වාමින් වහන්සේලා අපි ලැබුම්ගෙන සිටින ස්ථානය වෙත වැඩම කරනු ලබනවා. තව ස්වල්ප මොහොතකින් පටිපන්නෝ භගවතු සාවක සංඝෝ පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතු සාවක සංඝෝ විදං චත්තාරි පුරිස යුගානි අත්‍ර පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං කේතං ලෝකස්සාමි. දානය ලබා ගැනීමට පිණිසුකර වැඩි ස්වාමින් වහන්සේලා නැවත තම කුටි කරා ගමන් කරනවා. ඒ අතරේ නායක ස්වාමින් වහන්සේ රැඳී සිටිනවා. මේ ලෝකේ ඔන්න පටන් ගන්නවා. ලෝකේ ඉස්සල්ලාම රහතන් වහන්සේලා උදෑසන පරිදිම දහවල් බුද්ධ පූජාවත් සූදානම් වෙන්නේ ප්‍රධාන දානශාලාවේ ඉඳලා. අපේ සමාජිකයන් පිරිස බුද්ධ පූජාව රැගෙන බුදු කුටිය වෙත බුද්ධ මන්දිරය වෙත ගමන් කරනවා. බුද්ධ මන්දිරය තියෙන්නේ මේ ස්ථානයට ඉහළින්. අපේ මේ සමාජිකයන් බුද්ධ පූජාව රැගෙන ගමන් කරන්නේ ඒ බුද්ධ මන්දිරය කරා. ප්‍රධාන දානශාලාවෙන් එන මාර්ගයේ යලිත් ප්‍රධාන පෙත්මකට සම්බන්ධ වෙනවා. පෙත්මග දිගේ
ඉදිරියට ඉහළට ගමන් කළ යුතු වෙනවා බුදු කුටිය කරා. තවත් ඉදිරියෙනුයි බුද්ධ මන්දිරය බුදු කුටිය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පෙත්මග පඩිපෙල් ආකාරයට ඉහළට ගමන් කිරීමටයි සකස් කරලා තියෙන්නේ. ලස්සන පරිසරයක නිහඬ පරිසරය ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත තැන්පත් කරනවා. මේ බුදු මෙදුර කරා පැමිණි අපේ සමාජිකයින් බුදු පුතට සූදානම් වෙන මොහොත, බුද්ධ පූජා කිරීමට සූදානම් වන මොහොත. ආරණ්‍ය සේනාසනයට අභිනවයෙන් එක්වුණු විහාරාංගය විහාරය තිබෙන්නේ බුදු කුටියටත් තරමක් ඉහළින්. එයත් මේ පරිසරයේ සුන්දරත්වය, ලස්සන නිහඬ බව කියාපාන මේ පරිසරයටම කදිමට ගැලපෙන ලෙස ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා. මේ ආරණ්‍යයේ තියෙන පැරණිම විහාරාංගය තමයි මේ බුද්ධ මන්දිරය. කට්න පොයත් එක්ක තමයි සැදැහැතියන්ට වන්දනාමානයට විරුද්ධ වෙලා තියෙන්නේ. මේ අභිනවයෙන් ජීවිත චෛත්‍යය ආශ්‍රම දේවල ආරණ්‍ය සේනාසනයේ තියෙන. තමත් අලංකාර පරිසර, සුන්දර පරිසර. මේ කැලෑවත් එක්ක විශේෂයෙන් මම හිතන්නේ මේ තියෙන්නේ සිංහරාජ වනාන්තරයේ කොටසක්. ඒ කොටසත් එක්ක ආරණ්‍ය සේනාසනයේ චෛත්‍යය ඒ වගේම මුලින්ම පිළිග තියෙන්නේ මේ බුදුගේ අනතුරුව චෛත්‍ය ඉදි වෙලා තියෙනවා. හැබැයි මේ බෝධීන් වහන්සේත් මෙතන තිබිලා තියෙනවා මුලින්ම. දහවල් දානයත් මහා සංඝයා වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව මේ ගලාගෙන යන ඇලපාර දිගේ ගලාගෙන යන මෙදිය පාරෙන් පහස විඳින්නටත් අපි අමතක කරන්නේ නැහැ. අපේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ ඇලේ නාන්න සෝදානම් වුණා. මේකට කියන්නේ දිගිලි ඇල කියලා. මේ දිගිලි ඇල දිදියගල වන රක්ෂිතයෙන්මයි ආරම්භ වෙන්නේ. මේක අකුරැස්ස පැත්තට ගිහිල්ලා අකුරැස්ස ආසන්නයේ මීටර 500ක් විතර ආසන්නයේ තියෙන ලද්දුව කියන ගම හරිය නිල්වලා ගඟට එකතු වෙනවා. ඊට පස්සේ තමයි සාගරය බලා යන ගමන ආරම්භ කරන්නේ. ඔය කියන විස්තර ටික අහගත්තේ එරංග ප්‍රභාෂණ මල්ලිගෙන්. එයාත් ඇවිල්ලා ඉන්නවා. එයා මේ ආසන්නයමයි අකුරැස්ස ආසන්නයේ පදිංචිකාරයෙක්. එයා අපේ මල්ලිලත් එක්ක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවය කරන මල්ලි කෙනෙක්. එයා තමයි විස්තර කිව්වේ. හැබැයි සීතල දියපාර මේ දියපාරෙන් නා ගන්න පුළුවන් වෙන්නේ මේ ආරෙන් පැමිණෙන අයට පමණයි. සීතල දිය ස්නානය කරලා දානයත් භුක්ති විඳලා අපිට කට්ටිය යන්න සූදානම් වෙනවා. ඒකම මේ මතකය සමරන්න කට්ටියම එකතු වෙලා පුංචි උත්සාහයක් ගන්නවා. ආරණ්‍ය සේනාසනයේ තියෙන්නේ බගමහන්දියේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර වගේ ඇතුළට. ඉතින් ඒ කැලේ ඇතුළට තියෙන මාර්ගය තරමක් දුෂ්කරයි කියලා කිව්වනේ. අපි රාත්‍රිය එනකොට නම් මේ ගැන බලන්නත් බැර වුණා, වීඩියෝ එකක් කරගන්නත් බැර වුණා. ඒත් අපි යනකොට ඒ පාර වීඩියෝ කරගෙන ඒ පැත්ත ඔයගලන්ට පෙන්වන්නත් එක්කයි මේ සූදානම් වෙන්නේ. මේ අපි ගමන් කරන්නේ
දෙදියගල ආරණ්‍ය සේනාසනයේ ඉඳලා ආවහු බගමහන්දිය දක්වා මේකේ එක වාහනයකට පමණයි ගමන් කරන්න පුළුවන් වන විදියට පාර දණ්ඩ සකස් වෙලා තියෙන්නේ. ඒකත් ඒ වාහනේ රෝධ ප්‍රමාණයට පමණයි මේ පාර තියෙන්නේ. පහලින් තියෙන්නේ ලොකු එලක් වගේ තියෙන්නේ. ඒ අතරින් තමයි වාහනේ ධාවනය කරන්න වෙන්නේ. ඉදිරියෙන් තවත් වාහනයක් ආවොත් නතර කරගන්න ඒකම මාරු වෙන්නත් අවස්ථාවක් නෑ. අපි මුලින් කියපු පාලමක් තියෙනවා, පුංචි පාලමක්, සපත්තු පාලමක්. මේ පාලම ළඟටයි දැන් සූදානම් වෙන්නේ. මෙතනින් යන එක ටිකක් අමාරුයි. රාත්‍රියේ එනකොටත් ලයිට් ගහලා තමයි අපි ආවේ. මේක පුංචි දුරක් තියෙන්නේ. ඒවට වාහනේ තියෙන ටයර් දෙකේ ප්‍රමාණයට විතරයි මේ පාලම තියෙන. පාලමේ දෙපැත්තේ ඇඳි නැහැ. ඉතින් අපේ කට්ටිය බැහැලා ගිහිල්ලා දැන් මේ සූදානම් වෙන්නේ ඒ පාලමෙන් එන්න පාර කියා දෙන්න. ඔවුන් බලාගෙන ඉන්නවා අපේ රථය පාලම මතට ඇතුල් කරන තෙක්. ඔවුන්ගේ විධානයන් එක්ක තමයි රථය ධාවනය කරන්නේ. දැකනේ ටයර් දෙකේ ප්‍රමාණිත වාහනේ ප්‍රමාණයටත් විතරයි මේක තියෙන්නේ. මේක වාහනේ ඇතුළේ ඉන්නකොට පේන්නේ නැහැ කොහොමද යන්න ඕන කියලා. එක දිගට මීටර් 5-6ක් විතර වගේ තියෙනවා. අපේ වාහනේ නම් මුලින්ම ඉස්සරහට ආවා. දැන් ඊළඟට අපේ අනිත් ගමන් කර අනිත් වාහන ටිකත් පැමිණෙනවා. මේ අනිත් වාහනේ ඒ වාහන දැන් සූදානම් වෙන්නේ මේ සපත්තු පාලම් මතින් ඉදිරියට එන්න. නායක හාමුදුරු කියපු විදිහට සමහර වෙලාවට මේ පාලම උඩනොත් වතුර දානවා. අන්න ඒ වෙලාවට මේක තව ටිකක් දුෂ්කර වැඩි. මොකද අර වතුර පාරත් එක්ක පාර නිර්ණය කර ගැනීම. ළම කැටෙන් කිරලා මැනලා තමයි මේ ගමනට උපදෙස් දෙන්නේ. මේ තවත් දැන් අපේ වාහන දෙකක් පාලමින් මේ පිට ආවා. දැන් තවත් වාහනයක් දාන්නට ගිය අපේ සමාජිකයන් ටික තමයි මේ වාහන වලින් පැමිණෙන්නේ. එකම තවත් වාහනයක් පාලම් මතට. මේ වාහනය අපේ අනිත් වාහන වලට වැඩිය ටිකක් පළල නිසා තව ටිකක් ඔවුන්ට ධාවනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියෙන් සංඥාව ලබා දිය යුතු වෙනවා. එයත් ලොකු අපහසුකම්තරව ඉදිරියට ගමන් කරා. තව එක වාහනයක් තියෙනවා. ඒ තරමක උද අනිත් වාහනෙත් පාලම තරණය කරන්නයි සූදානම් වෙන්නේ. අපේ කණ්ඩායමේ විධානයට ඒ වාහනයත් පාලම මතින් ඉදිරියට පැමිණෙනවා. අර විධානය දුන්නේ හොඳ රියදුරු වරියක්. දැන් අර දුෂ්කර මාර්ගය නිමා කරලා ගමන් කරන මේ දෙපැත්තේ සමහරවිට තේ වගාවනුත් දක්න ලැබෙනවා. තව ටිකක් දුරට යන්න වෙනවා. කිලෝමීටර් 4ක් විතර වගේ තියෙනවනේ බගමහන්දියට. මේ පාරත් හරි ලස්සනයි. දැන් ඉතින් අපි දානමාන කටයුතු නිමා කරලා සීතල දිය පහරකින් ස්නානය කරලා ඒ ගමන නිමා කරමින් බගමහන්දියටත් අනතුරුව අපේ නිවෙස් බලාත් ගමන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපිත් එක්ක එක්තුණු ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. මේ සොඳුරු දසුන් දැක බලා ගැනීමට පැමිණි ඔබ සියලු දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙනවා.